ඔබ පසුගිය මැතිවරණයේ මේ රටේ ජනතාවට අපි කියන්නේ ඔබ පසුගිය මැතිවරණයේ මාලිමාවට ඡන්දෙ දෙන්න ඇති. මාලිමාව විසින් ලබා දීපු බොරු පොරොන්දු සියල්ලට ඔබ රැවටෙන්න ඇති. නමුත් ඔබ තවමත් මේ අනුර කුමාර දිසානායක ඇතුළු මේ කණ්ඩායමේ අනුගාමිකයෙක් හැටියට එහෙම නැත්නම් සහයෝගය දෙන්නෙක් හැටියට ඉන්නවනම් ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අසන්න ඔබට ඔබගේ දරුවාට ඔබ ඉතුරු කරන්නේ කොයි ආකාරයේ රටක්ද කියලා. නීති ආධිපත්‍ය කෙලෙසුණු නීතියක් අනුව කටයුතු නොකරන ඒ සාතන්ගේ දේශයක් බවට ශ්‍රී ලංකාව නිර්මාණය වෙනවාට ඔබ කැමතිද කියන ප්‍රශ්නය මාලිමා හිතවතුනි ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න ඕනේ. ඒ වගේම ඊටාම කනගාටුදායක තත්ත්වයක් තවත් මේ රටේ පැන නැගිලා තියෙන ඒක තමයි මේ රටේ පොලිසියට අත්වැය තීරණම. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන දෙපාර්තමේන්තුවක්. මේ රටේ නීතිය හා සාමය රැකීමට මහත් වූ කාර්යභාරයක් ඉටු කරපු දෙපාර්තමේන්තුවක්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසියට ඇතුල් වෙන ඒ නිලධාරීන්ට ඒ පොලිස් නිලධාරීන්ට පොලිස් බටයන්ට කිසිම දෙනෙක්ට එහෙම තමන්ගේ සේවයට සරිලන වැටුපක් කවදාවත් රජයෙන් ගෙව්වේ නැහැ. එහෙම වුණත් ඒ වැටුප ගැන නොතකා ඔවුන් තමන්ගේ සේවය කරේ මහත් වූ ආත්මාභිමානයකින්. නමුත් මේ වනකොට ශ්‍රී ලංකා පොලිසියේ තත්ත්වය ඊටාම මං හිතන්නේ ජුගුප්සාජනක ආකාරයෙන් ඊටාම පහත් තැනකට ඇද දමමින් ඉන්නවා මේ ආණ්ඩුව විසින්. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ රටේ 34 වෙනි පොලිස්පතිවරයා හැටියට හිටපු පූජිත ජයසුන්දර මහතා මේ වෙනකොට මරණ දඬුවම නියම වෙලා හිරගෙදර ඉන්නවා. මේ රටේ 35 වෙනි පොලිස්පතිවරයා හැටියට පත්වෙච්ච සී.ඩී. වික්‍රමරත්න මහත්තයා ඊටාම අභිරහස් ලෙස වෙඩි වැදිලා මිය ගොස් තියෙනවා තමන්ගේ නිවසේදී. මේ රටේ 36 වෙනි පොලිස්පතිවරයා හැටියට පත්වෙච්ච දේශබන්දු තෙන්නකෝන් මහතා පළවෙනි වතාවට සේවයේ සිටියේදී සේවයෙන් ඉවත් කර වැඩතහනම් කළ පොලිස්පතිවරයෙක් බවට පත් වෙලා නිවසට වෙලා ඉන්නවා. හිටපු පොලිස්පතිවරු 3 දෙනෙක්ට මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව යටතේ ඊටාම ඛේදනීය ඉරණම් 3කට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඊටාම ගෞරවයෙන් කියා සිටිනවා ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවට.